හායි යාළුවනේ. ඔන්න ඉතින් වෙන්න වගේම සාදරයෙන් පිළිගන්නවා අපේ SA සිනමා ටෝක් channel එකට. ඉතින් ඔයාලා තාමත් අපේ SA සිනමා ටෝක් channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරන්න කියලාත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඔන්න ඉතින් ඔයාලට අද මම අරන් ආවේ Would You Marry Me Korean drama එකේ 3 වෙනි එපිසෝඩ් එකේ review එක. ඔන්න අද drama එක බලනකොට නියම වැඩක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෙලාව වූජුගේ නැන්දයි ඉන්සුයි වගේම බෙක් නිලධාරියත් ඇවිල්ලා ඉන්නවා පෙන්නනවා. ඉතින් අපේ වූජුන මේ වෙලාව කර කියා ගන්න දෙයක් නැතුව බෙක් නිලධාරියා ළඟට ගිහින් කියනවා ඇවිදින මන්තිරු තියෙන්නේ මෙහෙ නේද? අපි ඒව බලන්න යමු කියලා වූජු එතනින් බෙක් නිලධාරියා එක්කන් යන්න try කරනවා. ඉතින් එතකොට බෙක් නිලධාරියා කියනවා ඒව එහෙ තමයි තියෙන්නේ. ඒ වුණාට ඔයාගේ වයිෆ් කොහෙද? එයා එන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් මේ දෙන්නයි කතා බහ හොරෙන් අහන් හිටපු වූජුගේ නෑන්දයි ඉන්සුයි පුදුම වෙනවා වූජුට වයිෆ් කෙනෙක් ඉන්නවද කියලා. ඔන්න ඉතින් මේ වෙලාවෙම මේරිත් එතනට එනවා පෙන්නනවා. ඉතින් මේ විදියට මේරිත් එතනට එනවා දැකපු වූජුට කර කියා ගන්න දෙයක් නැතුව වූජු මේරිට අතින් හස්ත සංඥාවක් දානවා මෙතනින් ඉක්මනට යන්න කියලා. ඒ වුණාට අපේ මේරිට නම් වූජුගේ මේ සංඥාව තේරුනේ නැහැ. ඉතින් මේරි හිතුවේ වූජුයාට සැලුට් කරනවා කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් මේරිට වූජුගේ මේ හැසිරීම තේරිලා ගොඩක් කලබල වෙලා එයාගේ කොණ්ඩෙන් මූණ වහගෙන ෂණිකව එතනින් මාරු වෙනවා. ඉතින් මේ වෙලාවේ මේරිගේ කලබලයට එයාගේ ෆෝන් එකත් බිම වැටෙනවා. ඉතින් මේ විදියට මේරි හැංගෙනවා බෙක් නිලධාරියා අඳුර ගන්න කලින් වූජු කියනවා මට ඉක්මනින් ඇවිදින්න මන්තිරු බලන්න ඕනි කියමින් බෙක්ව එතනින් ඉක්මනට එක්කගෙන යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ තමයි නියම වැඩේ වෙන්නේ. ඉතින් අපේ මේරිගේ ෆෝන් එක කලබලයට බිමට වැටුණානේ. ඔන්න ඉතින් මේ වෙලාවෙම ෆෝන් එකට කෝල් එකක් ඇවිල්ලා ෆෝන් එක රින් වෙන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේ මේරි ෆෝන් එක ගන්න try කරද්දිම වූජුගේ නැන්දා යුන්සුයි කාර් එක drive කරගෙන එන හින්දා මේරි එතනින් ෂේප් එකේ මාරු වෙනවා. ඉතින් මේ වෙලාවේ ෆෝන් එක රින්ස් යනවා ඇහිලා වූජුගේ නැන්ද එහෙම කාර් එක නතර කරලා ඒ අපේ ෆෝන් එක නෙවෙයි අර වැටිලා තියෙන ෆෝන් එකෙන් ඇහෙන්නේ කියලා කාර් එකෙන් බැහැලා ගිහින් මේරිගේ ෆෝන් එක අතට ගන්නවා. ඔන්න ඉතින් මේ වෙලාවේ වූජුගේ නැන්ද දකිනවා මේරි බලු කූඩුවක් ඇතුලේ ඉන්න විදිය. ඉතින් ඊට පස්සේ වූජුගේ නැන්ද එතනට ගිහින් මේරි ඉන්න විදිය දැකලා "ඔයා මොකද මේක ඇතුලේ කරන්නේ?" කියලා පුදුම වෙලා අහනවා. ඉතින් අපේ මේරිට මේ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැතුව කොණ්ඩෙන් මූණ වහගෙන හෙන අමාරුවෙන් කූඩුවෙන් එළියට එනවා. ඉතින් මේ වෙලාව අපේ මේරි පිස්සු කෙල්ලෙක් වගේ ඉන්න හින්දා වූජුගේ නැන්ද නම් ගොඩක් බය වෙනවා. ඉතින් මේ වෙලාවේ නැන්ද බයෙන් අහනවා මම මේක බිම වැටලා තිබුණේ හින්දා අහුලගත්තේ කියලා. ඉතින් ඊට පස්සේ මේරි ෆෝන් එකත් අරන් එතනින් ඉක්මනට පැනලා යනවා. ඊට පස්සේ නැන්දා යුන්සුයි මේරිගේ මේ හැසිරීම නිසා මෙයාට අසනීපයක් ඇති ඒ වුණාට මේ වගේ අය මේ වගේ තැනක ඉන්න පුළුවන්ද කියලා කතා වෙනවා. ඔන්න ඉතින් මේ වෙලාවෙම එතනට බල්ලෙක් ඇවිල්ලා දැක්කපු වූජුගේ නැන්දා යුන්සුයි එතනින් පැනලා දුවනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මේරි වූජුයි ෆෝන් එකෙන් කතා කර ඉන්නවා පෙන්නනවා. ඉතින් මේ වෙලාව වූජු මේරිගෙන් අහනවා ඔයා කලින් අතුරුදහන් වුණා වගේ හැංගුනේ කොහෙද කියලා. එතකොට මේරි hina වෙන ගමන් කියනවා කොහේ හරි හැංගුණා. ඉතින් යාළුවට සැක හිතුණාද යාළුවා කවුද කියලා අහනවා. එතකොට වූජු කියනවා හොඳ වෙලාවට එහෙම සැක හිතිලා නැහැ. එයාලා මගේ නෑදෑයෝ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ වූජු කියනවා අපේ ගනුදෙනුව දැන් මෙතනින් ඉවරයි. ඔයා ඉන්න වෙන තැනක් හොයාගන්න කියලා කෝල් එක කට් කරලා දානවා. ඉතින් එතකොට මේරි ඔහුනම් ගොඩක් නපුරුයි. ඒ වුණාට එයා මගේ ජීවිතේ බේරුවා කියලා කියනවා. ඔන්න ඉතින් ඊට පස්සේ වූජුගේ ආච්චි අර වූජුගේ පොඩි කාලේ ඉඳන් යාළුවා වුණ ඩොක්ටර්යි පෙන්නනවා. ඉතින් මේ ඩොක්ටර්ගේ තාත්තා තමයි ආච්චිගේ සෞඛ්‍ය ගැන බලාගන්නේ. මේ වෙලාවේ ආච්චි අහනවා ඩොක්ටර්ගෙන් ඔයාට විවාහ වෙන්න කෙනෙක් ඉන්නවද කියලා. එතකොට ඩොක්ටර්ගේ තාත්තා කියනවා ඇයට කුඩා කාලේ සිටම එක ඇසයි තිබුණේ. ඒ වගේ මුණුබුරා වූජු කියලා කියනවා. ඉතින් එතකොට ආච්චි අහනවා තාමත් එයාද හිතේ ඉන්නේ. ඇයි එහෙනම් මොකුත් කිව්වේ නැත්තේ කියලා අහනවා. එතකොට ඩොක්ටර් අහනවා ආච්චි මාව අනුමත කරනවද කියලා. එතකොට ආච්චි කියනවා ඔව් මම ඔයා මගේ ලේලි වෙනවට කැමතියි කියලා කියනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මේරිව තමයි පෙන්නන්නේ. ඉතින් මෙයා මේ වෙලාවේ පසුතැවීමෙන් ඉන්නේ මට දැන් $1 මිලියන 5ක් නැහැ. දැන් මට යන්න තැනකුත් නැහැ කියමින්.
සෝල් වල ජීවත් වෙන එකම එක යාළුවයි මට ඉන්නේ කියමින් මේරි ඇයට කෝල් එකක් ගන්න උදව් ඉල්ලන්න හිතාගෙන. නමුත් ඇය මේ වෙලාවේ සෝල් වල නෙවෙයි ඉන්නේ. මොකද එයා හමුදාවට බැඳිලා තමයි ඉන්නේ. ඉතින් මේ අවස්ථාවත් මේරිට නැතුණ හින්දා කලකිරීමෙන් ඉන්නකොට මේරි දකිනවා බිත්තියේ ගහලා තියෙන පෝස්ටර් එකක්. ඔන්න ඉතින් ඊට පස්සේ මේරියාගේ බඩු සේරමත් අරගෙන ඒ පෝස්ටර් එකේ දාලා තිබුණ තැන නවතින්න යනවා පෙන්නනවා. ඉතින් මේ තැන නම් එච්චර ආරක්ෂාකාරී තැනක් නෙවෙයි කියලා දැක ගාම හිතා ගන්න පුළුවන්. ඒ වුණාට අපේ මේරිට මේ වෙලාව කරන්න වෙන කිසිම දෙයක් නැති හින්දා අමාරුවෙන් හිත හදාගෙන එයාට හම්බුණ කාමරය ඇතුළට යනවා පෙන්නනවා. ඔන්න ඉතින් ඊට පස්සේ උදෙත් වෙලා. ඉතින් මේ වෙලාව මේරිගේ ෆෝන් එකේ එලාම් එකට මේරි ඇහැරිලා බලනකොට එයාට වැඩට යන්න ගොඩක් පරක්කු වෙලා. ඉතින් ඊට පස්සේ මේරි කලබලෙන් ලෑස්ති වෙලා එයාට අද හම්බ වෙන්න යන්න තියෙන තැනට එයාගේ සාම්පලත් අරගෙන කලබලෙන් දුවනවා. ඔන්න ඊට පස්සේ මේරියාගේ කස්ටමර්ට එයා හදපු සාම්පල ටික පෙන්නමින් ඉන්නවා තමයි පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ ඒ වැඩේ හරි ගියාට පස්සේ මේරි එතනින් යන්න යනකොට වූජුට try කරන ડોක්ටර් මේරි දැකලා අඳුරගෙන මේරිත් එක්ක කතා කරනවා. ඉතින් මේ වෙලාවේ මේරිත් ડોක්ටර්ව දැකලා ගොඩක් පුදුම වෙනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න එළියට ගිහින් ඉන්නවා තමයි පෙන්නන්නේ. ඉතින් මේ වෙලාවේ ડોක්ටර් කියනවා අද මගේ නිවාඩු දවස ඔයාට සනීප වුණාද කියලා මේරිගෙන් අහනවා. එතකොට මේරි කියනවා ඔව් මට සනීප වුණා. මොකද ඔයා ඒ කාලේ මට හොඳට සලකපු නිසා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ડોක්ටර් කියනවා මම වූජු හඳුනන අය ගැන හොයලා බැලිය යුතුයි. ඔයාලා මුණ ගැහුනේ එදාමද කියලා මේරිගෙන් අහනවා. එතකොට මේරි කියනවා ඔව් එදා පොඩි අනතුරක් වුණා. වූජු මම එපා කියද්දි මට ගොඩක් උදව් කළා කියනවා. ඉතින් මේක අහපු ડોක්ටර් ටිකක් ජෙලස් හිතිලා කියනවා ඔහු ගොඩක් හොඳ කෙනෙක්. එයා අනිත් අයට ගොඩක් උදව් කරනවා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ડોක්ටර් මේරිට කියනවා වූජු කිව්වා කියලා ඔයා ටිකක් අමුතුයි. ඔයා එයාගෙන් හස්බන්ඩ් වෙන්න ඉල්ලුවද කියලා අහනවා. ඉතින් මේක අහපු මේරි කල්පනා කරනවා ඔහු මෙයාට ඔක්කොම කිව්වද? ඔහු නම් මහ මෝඩෙක් කියලා. ඉතින් මේක අහපු මේරිට කියාගන්න දෙයක් නැතුව ඒක විහිළුවක්. එයා තා මොනවාද කිව්වේ කියලා අහනවා. එතකොට ડોක්ටර් මේරිගෙන් කුමක් වගේ දෙයක්ද කියලා අහනවා. ඉතින් මේරි කියනවා ගණන් ගන්න එපා මම නිකන් ඇහුවේ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මේරි වූජුලා කම්පැනියට එනවා තමයි පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ මේරියාලා ඩිසයින් කරපු ඩිසයින් ගැන ප්‍රසන්ටේෂන් එකක් පෙන්නනවා. ඉතින් මේ වෙලාවේ වූජුලා කම්පැනියේ කට්ටිය නම් මේ ප්‍රසන්ටේෂන් එකට ගොඩක් කැමති වෙනවා. ඉතින් මේ වෙලාවේ වූජුවේ කම්පැනි අය මේරිට එයාලත් එක්ක කන්න එන්න කියලා ආරාධනා කරනවා. ඊට පස්සේ මේ කට්ටියම එළියට ගිහින් කනවා තමයි පෙන්නන්නේ. ඉතින් මේ වෙලාවේ මේරි හොඳටම බොනවා. ඉතින් පාර්ටිය ඉවර වුණාම මේරිට කියනවා ඔයාට අද හවස බිල් එක ගෙවන්න පුළුවන්ද කියලා. ඉතින් ඊට පස්සේ මේරි බිල ගෙවන්න එයාගේ ක්‍රෙඩිට් කාඩ් දුන්නට ඒවල සල්ලි නෑ කියලා එතන හිටපු කැෂියර් කියනවා. ඉතින් මේරි ආගාව තිබුණ අනිත් කාඩ් ටික හොයනකොට එතනට වූජු ඇවිල්ලා එයාගේ කාඩ් එක දෙනවා මේකෙන් සල්ලි ගන්න කියලා. ඉතින් ඊට පස්සේ වූජු එළියට ඇවිල්ලා එතන හිටපු සේවකයන්ට එයාගේ ක්‍රෙඩිට් කාඩ් එක දෙනවා ඔයාලා විනෝද වෙනවා නම් මේක තියාගන්න කියලා. මේ වෙලාව ඔවුන් ඒකට ගොඩක් සතුටු වෙනවා. අපි එහෙනම් කැරෝකි යමු කියලා ඔවුන් කතා වෙනවා. ඉතින් ඔවුන් මේ වෙලාව මේරිටත් එන්න කියලා ආරාධනා කරනවා. එතකොට වූජු කියනවා ඇය ගොඩක් බීලා ඉන්නේ මම ඇව ගෙදර ගිහින් දාන්නම් කියලා මේරිව එතනින් එක්කගෙන යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ වූජු මේරි නතර වෙලා ඉන්න තැනට එක්කන් එනවා පෙන්නනවා. ඉතින් මේ වෙලාව මේරි ගොඩක් බීලා ඉන්න හින්දා වූජු අමාරුවෙන් මේරිව කාමරේ ළඟට එක්කන් යනවා. ඊට පස්සේ මේරියාගේ යතුර හොයන්න ගන්නවා දැකලා වූජු අහනවා ඔයා ඒක බැරි වෙලාවත් කාමරේ ඇතුලේ දාලාවද කියලා. ඉතින් එතකොට මේරි කියනවා ඔව් මං දැන් මොකද කරන්නේ කියලා. ඉතින් මේ වෙලාව මේක අහපු වූජුට කේන්ති ගිහින් මම පල්ලට ගිහින් බලන්නම් කියනවා. ඉතින් එතකොට මේරි කියනවා නෑ මම පල්ලට යන්නම් කියලා. ඉතින් මේරි හොඳටම බීලා ඇවිද ගන්න බැරුව ඉන්න හින්දා වූජු කියනවා නෑ ඔයා මෙතනම ඉන්න මම පල්ලට ගිහින් එන්නම් කියලා. ඔයා ඔතනම ඉන්න කියලා මේරිව එතන දාලා යනවා. ඔන්න ඉතින් ඊට පස්සේ ගොඩනැගිල්ල අයිතිකාරයා ඇවිත් දොර ඇරලා දීලා යනවා. ඊට පස්සේ වූජු අමාරුවෙන් මේරිව කාමරේ ඇතුළට එක්කගෙන ගිහින් ඇඳට දානවා.
මේ වෙලාවේ වූජු මේරිගේ කාමරේ තියෙන විදිය දැකලා පුදුම වෙනවා. ඊට පස්සේ වූජු මේරිව දාලා එතනින් යනවා තමයි පෙන්වන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ වූජුයාගේ කාර් එකේ දොර අරිනකොට වූජුට මතක් වෙනවා එයාගේ කාර් එකේ යතුර මේරිගේ කාමරේ දාලා ආවා කියලා. ඉතින් ඊට පස්සේ වූජු මේරිට කෝල් කරලා කාර් එකේ යතුර ගැන අහනකොට මේරි එකපාරටම කෑ ගහනවා. ඉතින් මේ වෙලාව මේරිට කරදරයක් කියලා හිතලා වූජු එක්මනට මේරිගේ කාමරේට දුවනවා. ඉතින් ඊට පස්සේ වූජු මේරිගේ කාමරේට යනකොට ගොඩනැගිලි අයිතිකාරයා ඉන්නවා දැකලා කලබල වෙලා වූජු ඔහුට පහර දෙනවා. ඉතින් එතකොට මේරි කලබල වෙලා ගොඩනැගිලි අයිතිකාරයාගෙන් අහනවා "ඔයා හොඳින්ද මට සමා වෙන්න" කියලා. ඉතින් ඊට පස්සේ මේරි වූජුට කෑ ගහනවා "ඇයි ඔයා එයාට ගැහුවේ" කියලා. එතකොට වූජු පුදුම වෙලා කියනවා "ඔහු ඔබේ කකුල් අල්ලගෙන හිටියා" කියලා. ඉතින් මේරි ඊට පස්සේ කියනවා "ඒක එහෙම දෙයක් නෙවෙයි. මගේ නූල්ලස් එක බිමට වැටිලා මගේ කකුල පුච්ච ගත්තා. ඔහු ආවේ මට උදව් කරන්න" කියලා කියනවා. ඉතින් මේ වැඩෙන් අපේ වූජු ගොඩක් ලැජ්ජ වෙනවා. ඉතින් ඊට පස්සේ වූජුගේ මේ වැඩේ නිසා මේරිට යන්න අතර වෙලා හිටපු තැනින් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඔන්න ඊට පස්සේ මේරි එළියට ඇවිල්ලා ඇවිදන් යනකොට එයාගේ කකුල රිදෙන්න ගත්ත නිසා වූජුයට බෙහෙත් ගෙනල්ලා දෙනවා. මේ වෙලාව වූජු මේරිගෙන් අහනවා "ඔයාට යන්න යාළුවෙක් නෑදෑයෙක් එහෙම නැද්ද" කියලා. ඉතින් එතකොට මේරි කියනවා "මං සෝල් වල කවුරුත් දන්නේ නෑ. ඒකට කමක් නෑ මම අද ඔෆිස් එකේ රෑ නිදා ගන්නම්" කියලා කියනවා. ඉතින් මේක අහපු වූජු මේරිට කියනවා "මං එක්ක එන්න" කියලා. ඊට පස්සේ මේරි අර දිනපු ගෙදරට ආයෙ එක්කන් යනවා පෙන්නනවා. ඉතින් ඊට පස්සේ මේරි වූජුට කරපු දේවල් වලට ස්තුතියි කියලා ගේ ඇතුළට යනවා පෙන්නනවා. ඔන්න ඉතින් ඊට පස්සේ වූජුගේ මාමව තමයි පෙන්වන්නේ. මෙයා මේ වෙලාවේ එතන හිටපු සේවකයෙක්ට මම ළඟ මේවා ගොඩක් තියෙනවා කියලා බොන්න බීම එකක් දෙනවා. ඉතින් ඊට පස්සේ සේවකයා වූජුගේ මාමා දීපු බීම එකක් බීලා කාර් එක ඩ්‍රයිව් කරනවා තමයි පෙන්වන්නේ. ඉතින් ඔහු මේ බීම එක බිව්ව නිසා හොඳටම නිදිමතකින් වාහනේ අමාරුවෙන් ඩ්‍රයිව් කරගෙන යනකොට ඉස්සරහින් ආපු ලොරියක වාහනේ හැප්පිලා ඇක්සිඩන්ට් වෙනවා පෙන්නනවා. ඉතින් අපි මුලින් hina වෙලා හිටපු වූජුගේ මාමා ඇත්තටම හොඳ කෙනෙක්ද? එයා මොනවද මේ කරන්න යන්නේ කියලා කුතුහලයක් එනවා නේද? ඉතින් ඒවට විසඳුම් හොයාගන්න ඩ්‍රාම එක ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ මේරි උදෙන්ම නැගිටලා එයාගේ ගෙදර මිදුලට එනවා තමයි පෙන්වන්නේ. ඉතින් මේ වෙලාවේ එකපාරටම අල්ලපු ගෙදර බෙක් නිලධාරියාත් එක්සයිස් ගන්න එළියට එනවා දැකලා මේරි පුදුම වෙලා හැංගිලා එයා දිහා බලන් ඉන්නවා. ඉතින් මම මීට වඩා පරිස්සම් වෙන්න ඕනි කියලා මේරි ගේ ඇතුළට යනවා. ඉතින් ඊට පස්සේ බෙක් නිලධාරියා මේරිට කෝල් කරලා කියනවා ප්‍රධාන විධායක නිලධාරියා ගෙදර බලන්න එනවා කියලා. ඉතින් මේක අහපු මේරි පුදුම වෙලා කියනවා මට මගේ සැමියාත් එක්ක මේ ගැන කතා කරන්න ඕනි කියලා කෝල් එක කට් කරනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අර ඇක්සිඩන්ට් වුණ කෙනා මැරිලා කියලා වූජුගේ මාමා වූජුගේ ආච්චිට කියනවා තමයි පෙන්වන්නේ. ඉතින් මේක අහපු වූජුගේ ආච්චි ගොඩක් දුක් වෙනවා. ඔහු අපේ සමාගමට ගොඩක් උදව් කරා කියමි. ඔන්න ඉතින් ඊට පස්සේ මේරි ගෙදර කරුවලේම බාත්රූම් එකේ මූණ හොදනවා. මොකද ගෙදර කවුරුත් නැති විදියට අනිත් අයට අඟවන්න තමයි මේරි මේ විදියට කරුවලේ ඉන්නේ. ඉතින් ඊට පස්සේ මේරි නිදාගෙන ඉන්නකොට මදුරුව ටිකක් මේරිට කරදර කරන නිසා මේට නිින්ද ගියේම නැහැ. ඉතින් එතකොට මදුරුව ටික මරන්න try කරනකොට කාමරේ තියෙන සෙන්සර් වලින් ලයිට් ටික ඔන් වෙනවා. ඉතින් මේරි මේකට කලබල වෙලා ලයිට් ටික ඕෆ් කරනකොට ගෙදර තියෙන අනිත් ලයිට් ටිකත් ඔන් වෙනවා. මොකද මේරිට තාම ගෙදර ස්විච් බෝඩ් එක හුරු නැති නිසා. ඉතින් මේ විදියට මේරිගේ ගෙදර ලයිට් ඔන් ඔෆ් වෙනවා දැකපු අල්ලපු ගෙදර බෙක් නිලධාරියා මේරිගේ ගෙදරට ගිහින් බෙල් එක ගහනවා පෙන්නනවා. ඉතින් මේ වෙලාව මෙහෙම ගෙදර දොරකඩ බෙක් නිලධාරියා ඉන්නවා දැකලා මේරි පුදුම වෙලා දොර අරිනවා. ඉතින් එතකොට බෙක් මේරිට ෆෝම් එකක් දෙන ගමන් කියනවා මේක වාහන නැවැත්වීමේ අවසරපත වා තාමත් ඔයාගේ වාහනය ලියාපදිංචි නෑ කියලා කියනවා. ඉතින් මේරි මේක අරන් ආයෙ ගේ ඇතුළට යන්න හදනකොට මේරි බෙක්ගෙන් අහනවා මට මගේ ලයිට් ටික හදන්න කියලා මෙහි කළමනාකරණ කාර්යාලයෙන් ඉල්ලන්න බැයිද කියලා.
එතකොට බෙක් නිලධාරියා අහනවා ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. එතකොට මේරි කියනවා කිසිම හේතුවක් නැතුව මගේ ගෙදර ලයිට් ටික නිකම්ම පත්තු වෙනවා කියලා. ඉතින් එතකොට බෙක් මේරිගෙන් අහනවා ඔයා ඕඩියෝ සෙන්සර් ඇක්ටිවේට් කරාද කියලා. ඉතින් ඊට පස්සේ මේරි බෙක් නිලධාරියා එයාගේ කාමරයට එක්කගෙන යනවා මේ ප්‍රශ්නේ පෙන්වන්න. ඉතින් මේ වෙලාව බෙක් මේරිට පැහැදිලි කරනවා ගෙදර ලයිට් වලට අත්පුඩි ගැසීමෙන් පාලනය කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාව බෙක් මේරිගෙන් අහනවා ඔයාගේ හස්බන්ඩ් ගෙදර නෑ නේද කියලා. ඉතින් මේකට කලබල වුණ මේරි එකපාරටම කියනවා ඔහු දැන් රෑටත් වැඩ කියලා. ඉතින් ඊට පස්සේ බෙක් මේරිගෙන් අහනවා එයා කොහෙද වැඩ කරන්නේ කියලා. එතකොට මේරි කියනවා එයා නිකන් කම්පැනි එක වැඩ කරන සාමාන්‍ය කෙනෙක් කියලා. ඉතින් ඊට පස්සේ බෙක් කියනවා ඔයාගේ හස්බන්ඩ් ඇත්තටම මෙහෙද ඉන්නේ මම කවදාවත් ඔහුව දකින්නේ නෑ අනේ ගෙදර කොහෙවත් එයාගේ බඩු පේන්නත් නෑ කියලා කියනවා. ඉතින් බෙක්ගේ මේ කතාවට මේරි ගොඩක් කලබල වෙලා කියනවා එයාගේ බඩු උඩ තට්ටුවේ තියෙන්නේ ඒ ඇසුරුන් ටික ඉවත් කරගන්න බැරි වුණා මොකද මේ දවස් ටිකේ වැඩ වැඩි වුණ හින්දා කියලා කියනවා. ඔන්න ඉතින් ඊට පස්සේ වූජුව තමයි පෙන්වන්නේ. ඉතින් මේ වෙලාවේ මේරියාට මැසේජ් එකක් දාලා තියෙනවා දැකලා වූජු මේරිට කෝල් එකක් ගන්නවා. ඉතින් ඊට පස්සේ මේරි වූජුට කියනවා මට ඔයාගේ බඩු ටිකක් ඕනි ගෙදර තියාගන්න මොකද ප්‍රධාන විධායක නිලධාරියා ළඟදිම මෙහෙ එනවා කියලා කියනවා. ඉතින් මේරි කියනවා මට ඔහුට එන්න එපා කියන්න බැරි වුණා මොකද බෙක් නිලධාරියාට අපි ගැන සැක හිතුණා කියලා කියනවා. මේ වෙලාව මේරි කියපු මේ දෙයට වූජුට කේන්ති ගිහින් මේරිට කෑ ගහනවා ඇයි ඔයා මදුරුව මරන්න ගියේ ඉවසන්න පුරුදු වෙන්න එපා කියලා කියනවා. එතකොට මේරි කියනවා මදුරුව ඉවසන්නේ ඉතින් කවුද කියලා. ඉතින් මේ වෙලාව වූජු මේරිගෙන් අහනවා ඔවුන් එනවා කිව්වේ කවද්ද කියලා. ඉතින් මේකට සතුටේ හිතිලා මේරි වූජුගෙන් අහනවා ඔයා එහෙනම් එනවද කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ වූජුයි මේරි වෙඩින් ෆොටෝ ගහන්න ගිහින් ඉන්නවා පෙන්නනවා. ඉතින් මේ වෙලාව වූජු මේරිව දැකලා පුදුමයෙන් වගේ බලා ඉන්නකොට මේරි වූජුගෙන් අහනවා මං හිතුවේ නෑ මංගල ෆොටෝ ඕන වෙයි කියලා කියනවා. ඉතින් එතකොට වූජු කියනවා අලුත බැඳපු ජෝඩුවකට ෆොටෝ එකක් ඕනි ඔයා වුණොත් මාත් අමාරුවේ වැටෙනවා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ වූජු මේරිට මල් පොකුරක් දෙනවා පෙන්නනවා. ඉතින් මේක දැකපු මේරි සතුටු වෙලා මල්වල සුවඳ බලනකොට වූජු කියනවා ඒවා ප්ලාස්ටික් මම ඒවා මෙතන තිබිලා ගත්තේ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ ඒ දෙන්න ෆොටෝ ගහන්න ලෑස්ති වෙනකොට මේරි කියනවා මට එක වෙඩින් ඇඳුමක්වත් හරි ගියේ නෑ මේක ඇඳන් ඉන්නකොට මට ටිකක් හුස්ම ගන්න බෑ වගේ කියනවා. ඉතින් එතකොට වූජු මට සමා වෙන්න කියලා මේරිගේ ගවුමේ පිටිපස්සේ සිපර් එක ටිකක් පාත් කරලා අහනවා දැන් හරිද කියලා. ඉතින් එතකොට මේරි ලැජ්ජාවෙන් වගේ කියනවා ඔව් දැන් හරි කියලා. ඉතින් ඊට පස්සේ වූජු එතන තිබුණ පුටුවෙන් ඉඳගෙන මේරිගේ අතින් ඇදලා අරන් වූජුගේ එකුලෙන් ඉඳගෙන මේරිට කියනවා බාගෙට වැඩක් කරොත් වෙන්නේ අපි අහුවෙන එක විතරයි කියලා. ඉතින් මේරි ලැජ්ජාවෙන් වගේ ඔව් නේද කියලා වූජුගේ කරට අත දානවා. ඔන්න ඉතින් මේ වෙලාවෙම වූජුගේ කම්පැනියේ වැඩ කරන සේජුන් එයාගේ තවත් යාළුවෝ ටිකක් එක්ක එතනට ඇවිල්ලා ඉන්නවා පෙන්නනවා. ඉතින් ඊට පස්සේ වූජුයි මේරි ෆොටෝස් ගහලා ඉවර වෙලා වූජු මේරිට කියනවා ඇඳුම් මාරු කරලා ඉවර වුණාම මට කතා කරන්න මම එළියේදී හම්බ වෙන්නම් කියලා වූජු එතනින් යන්න යනවා. ඉතින් මේ වෙලාවේ වූජු එළියට එනකොට සේජුන් එහෙම ඇවිල්ලා ඉන්නවා දැකලා කලබල වෙලා එතනින් ඉක්මනට මාරු වෙලා ආයේ මේරි හිටපු කාමරේටම යනවා. ඉතින් මේ වෙලාව සේජුනුත් වූජුව හඳුනගෙන එයාව හොයාගෙන කාමරේ ළඟට එනවා පෙන්නනවා. ඉතින් ඊට පස්සේ වූජුට කර කියා ගන්න දෙයක් නැතුව මට සමා වෙන්න කියලා මේරිව කිස් කරනවා. ඔන්න ඉතින් මේ විදියට Would You Marry Me කොරියන් ඩ්‍රාමා එකේ 3 වෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා. එහෙනම් 4 වෙනි එපිසෝඩ් එකේ රිව්ව් එකෙන් ආයෙමත් හමු වෙන ගමන් අපේ SA Cinema Talk channel එක subscribe කරන්න කියලා තාදරෙන් මතක් කරනවා.